හෙලෝ කම්මැලිකමට කොළඹ යන අයට මේ ව්ලොග් එක. කරන්න දේවල් හිතා ගන්න බැරි නම් මුලින්ම කරන්න ඕනේ අපි වගේ ඇඳුම් කඩේකට යන එක. මම සාමාන්‍යයෙන් හරි ආසයි බේලියක ඇඳුම් වලට. මොකද ඒකේ ගොඩාක් ෂෝට් ඩ්‍රෙසස් තියෙනවා. අනික ඒකේ ෆිටෝන්ස් මට හරියටම ෆිට වෙනවා. මම වගේ වැඩි උස්ස නැති ගොඩක් මහත මම වගේ බෝල වගේ ගෑනු ළමයිට බේලියක ඇඳුම් පර්ෆෙක්ට්ලිම මැච් වෙනවා. අපිට ඒ වෙලේ මාර වැඩක් වුණා. අපි දැන් ඇත්තටම මොකද රැන්ඩම්ලි සිද්ධ වුණේ. මම මගේ ඇඳුම පෙන්වන්න එළියටදී යත් අතන් ඇවිල්ලා තියෙන මගේ ඇඳුමම. එතකොට අපි දෙන්නම එක වගේම ඇඳලා තිබ්බා. ඕක අපි පස්සේ රෙකෝඩ් කරේ. මේ වගේ ලස්සන ෂෝට් ඩ්‍රෙසස් එකේ තියෙනවා ගොඩාරියක්. මේ වගේ ලස්සන ඩ්‍රෙසස් උත් තියෙනවා. අපි ඒවත් අරගෙන කොළඹවල චූටක් අපි වෙනුවෙන් දවසක් ගත කරන්න අපි ආවේ. අපි ලස්සනට ඇඳුම් ටිකකුත් අරගෙන අම්මට චූටි දඩයක් දාලා අපි ගියා අපේ මූණ අපේ hair එක ලස්සන කරන්න. සාමාන්‍යයෙන් අපි කොළඹවල නම් යන්නේ අපි ස්කින් කෙයාර් එකට. අභිෂේකාගේ තමයි එතන. අම්මා නම් ෆේෂල් දාන්න එයාගේ මූණේ wrinkles තියෙනවා. එයාගේ ඒජ් එකත් එක්ක ඒවට ට්‍රීට්මන්ට්ස් ගන්න ගිය වෙලාවේ මම නම් ගොඩක් එතනට යන්නේ hair treatments වලටයි body massages වලටයි. එතන ඇත්තටම පුදුම calm place එකක්. මාරම ලස්සනයි. pedicure manicure තියෙනවා. මම කරගෙන නැහැ. හැබැයි අලගේ body massages වලට නම් මම highly recommend කරනවා. මොකද massages treatment වලට ඉන්නේ blind කට්ටිය. ඒගොල්ලන්ගේ touch sense එකෙන් විතරයි මේ massages ටික කරන්නේ. head massage වලට oil massage වලට perfect එතන. එතන තියෙන ස්පෙෂල්ම දෙයක් තමයි මට මෙතන රෙකෝඩ් කරන්න බැරි වුණා. ඒ මුළු වෙලේම ඒකේ ප්ලේ වෙන්නේ අභිෂේකගේ මියුසික්. එයාම හදපු එයාගේ වොයිස් කරපු මියුසික්. අපිට මසාජ් එකෙන් පස්සේ හැම ට්‍රීට්මන්ට් එකකටම පස්සේ හොඳ බෙලි මල් එකක් දෙනවා. එයාගාව මාර හොඳ ප්‍රොඩක්ට්ස් තියෙනවා. මම ඒවත් රෙකමෙන්ඩ් කරනවා. ඊට පස්සේ අපි ගියා වන් ගෝල් ෆේස් එකට කන්න. ඒ වෙලේ මේක නම් අපිට අලුත් එක්ස්පීරියන්ස් එකක්. මම මීට කලින් දැකලා තිබ්බේ නෑ. ඒ හින්දා අපි පොඩක් බලුවා. ඒතර වීඩියෝස් වල තරම්ම මට නම් සැටිස් නෑ. ඒ වුණාට ඒකත් පර්ෆෙක්ට්. අපේ අම්මා නම් ඔය වගේ දේවල්ට හරි ආසයි. චුට්ටක් ෂයි. ඒ නිසා මම නම් ඔය වගේ දේවල්ට යනවා අඩුයි. හැබැයි ඒක විනෝදයි. උතන නම් යාට මං හිතන්නේ චුට්ටක් අම්මා ඒක ස්ටික් එකෙන් ඇල්ලුවා. ඒකයි එමුනේ. නැත්තම් ඒක ගන්න බෑ. ඉතින් කොහමරි අපි ඇවිදලා සෙල්ලම් කරලා තව රෙදි කඩේ ගොඩකට ගිහිල්ලා House of Fashion All Limit Candy ඔක්කොටම ගිහිල්ලා අඳුන් ටිකකුත් අරගෙන හොඳ දඩයක් දාලා අපේ මූණයි කොණ්ඩෙයි පොඩ ට්‍රීට්මන්ට් කරගෙන ඊට පස්සේ අපි ඉතින් එන්න ආවා. මේ වගේ තව චූටි වීඩියෝස් බලන්න මගේ YouTube එක subscribe කරලා like කරලා තියාගන්න. කොහමද අන්තිමට ලොකුට රහක් නැති අයිස්ක්‍රීම් එකක් නම් අන්තිමට අපේ අම්මට හම්බුණා. අයිස්ක්‍රීම් එක නම් රහ නැහැ. ඒකට එක්ස්පීරියන්ස් එක පර්ෆෙක්ට්. ඊට පස්සේ අපි ඉතින් හොම්ම ඉඳලා කාලා කරලා අපි ගෙදර ආවා. ඒ වෙලේ අපිට ලස්සන දෙයක් හම්බුණා රෙකෝඩ් කරගන්න. මීම්ස් වල තියෙන දේවල් බොරු නෙවෙයි. ඒක ඇත්තටම මම දැක්කා. ඔය වගේ විසන අම්මා කෙනෙක් නම් පර්ෆෙක්ට්. ඒ චූටි බබා අනේ වන්ද ඔහොමම හිටිය අපි එනකම්. එහෙනම් තවත් vlog එකකින් හම්බ වෙනකම් bye bye.